අයියෝ මේ ලයිනින් එක අල්ලන්න ගිහිල්ලා වැරදි මං අල්ලන්න යන්නේ. බලන්නකො කී පාරක් වරදිනවද කියලා. දැන් මේ ෂිපර් එක අල්ලගන්න. ෂිපර් එක ඔය පේනවනේ. ෂිපර් එකත් ගලව තමයි කරන්නේ. ඉතින් හායි යාළුවනේ සුබ දවසක්. අද මං එක්ක මේ බෑග් එක හදමුද ඔයාලා? මේ තියෙන්නේ මං අලුතෙන් හදන බෑග් එක. තාම ලයින් මොකුත් කරලා නැහැ. දැන් මේ ඕනේ කියනවනේ මේ තංගල තමයි දැන් අල්ලන්න හදන්නේ. මට මේ සැරේ දංවලට වෙනසක් කරන්න හිතුණා. මම මේ දංවලට පොඩියට ගොතාගෙන යනවා මෙහෙම. අපි බලමු මේ විදියට කරාට පස්සේ මේක කොහොම ලස්සනට එයිද කියලා. මෙතන චුට්ටක් වැරදිලා වගේ තියෙනවා නේ. ඒක චුට්ටක් ලිහලා ඒතකොට ලස්සනට එනවා. එන්න අපි කරමු. මේ කට්ට නම් මේකෙන් දාන්න බෑ. ඒ හින්දා මේ කට්ට තමයි මම පාවිච්චි කරන්න යන්නේ. මේ කටෙන් චුට්ටක් ගොතන්න අමාරුයි. අපි බලමු. ඔයාලට පේනවා ඇති. පටලම් කරනවා. අම්මෝ මට මාර අමාරු වුණා ඔක ගොතන්න. ඒක ඒ කට්ට අස්සෙන් ගන්න හරි අමාරුයි. ඒ වුණාට මම ඉතින් මගේ උත්සාහය අතෑරියේ නැහැ. මොකද මට ඕනුණා ඒක කොයි වගේ එන්නේද කියලා ගොතලම බලන්න. ඔය පේනවනේ මම අතිනුත් ඇද කරන හැටි. මොකද ඒ කට්ටේ එතනේ චේන් එකේ පොඩි තියෙනේ රවුමෙන් ගන්න මාරම අමාරුයි. ඔය තියෙන්නේ මං කරාට පස්සේ හේව එක සයිඩ් එකක් කරාම අපි බලමු සයිඩ් දෙකම කරාට පස්සේ කොහොමද කියලා. මං ඉතින් කස්ටමර්ගෙන් ඇහුවා එයා කැමති මේ විදියට නැත්තම් චේන් එක විතරක්ද කියලා. වීඩියෝ කෝල් එකක් ගන්න ඇහුවා. එයා මේ විදියට මානව විදියට මේ සතුටු වුණා. මේ තියෙන්නේ අවසානයේට ගෙතුවට පස්සේ ෆිනිෂින් එක. මේ දංගලෙන් තමයි මම කරේ. අම්මෝ ඔය පටිය අල්ලන්න තමයි ඊට පස්සේ අමාරු මට. ඒ කස්ටමර්ට ඕනේ කිව්වේ මේ පොඩි සිම්පල් ඩිසයින් එකක් තමයි ඕනේ කිව්වේ. අනිත් හැමෝම ඉල්ලන්නේ අර රිබන් මාලනේ. දැන් එයාට ඉල්ලුවේ මේක. මම ඉතින් ඒක අලවනවට වඩා මහන එක හොඳයි නේ හින්දා මැහුවා. ඒතර ගැලවෙන්නේ නැහැනේ. මේ බෑග් එක යාළුවනේ මම උදේ 6ට පටන් ගත්ත එක පාන්දර 1යි ගානක් කරලා ඉවර වෙද්දි. ගොතන එක හිතන තරම් ලේසි නෑ යාළුවනේ. මගේ අත් දෙකම හැම ගිහිල්ලා දැන් තියෙන්නේ මේ යාන් එකටයි. මං හිතන්නේ මේ ඒ කට්ටටයි වෙන්නේ නැති අත් දෙකම තුවාල වෙලා තියෙන්නේ. ඒ වුණාට මම පුදුම ආසාවකින් මේ වැඩ ටික කරන්නේ. මොකද මගේම නිමවුමක් මට දකිද්දි මාරම සතුටුයි. දැන් මේකට මේ කෑල්ල ඇල්ලුවා. රසයිද? මම දැන් මේකට ලයිනින් එක අල්ලන ගමන් ඉන්නේ. පොඩි පොකට් එකකුත් දැම්මා.
පොකට් එක මේ වෙලාවේ වෙද්දී නෑ යාළුවනේ මම මාර විදියට මහන්සියෙන් ඉන්නේ. මොකද මේ බෑග් එකේ මට ඔයක මම දෙතුන් වතාවක් ලියන්නත් උනා. මට ලයිනින් එක අල්ලන්නේදී මම අමතක වෙලා. ඒ කියන්නේ ෂිපර් වැරදියට අල්ලලා දැන් මේ ෂිපර් එක අල්ල ගන්න හදන්නේ මේ ලයිනින් එකට. ඔයාලට පේනවනේ මට හිතා ගන්න බැරුවනේ මම මොන පැත්තද අල්ලන්න ඕනේ ෂිපර් එක කියලා. පැති මාරු වෙලා ඔය සැරින් සැරේට මේ ඒක ගලව ගලව මම කරනවා මහනවා මම. පැති මාරු කර කර. මේ බෑග් එක කරාට පස්සේ අන්තිම නිමාව තමයි මේ තියෙන්නේ. බලන්නකෝ ඒකේ ලස්සන. මේ බෑග් වල ඇතුලේ ගොඩක් ඉඩ තියෙනවා. මොකද මේ යාන් එක ඇදෙනවනේ. මේක මම ටී-ෂර්ට් යාන් එකෙන් තමයි කරේ. හොඳ ෂිපර් එක දැම්මා. ඇතුලට පොකට් එකකුත් දැම්මා. කස්ටමර්ට ඕන නම් අර පොඩි හැන්ඩල් එකෙන් උස්සගෙන යන්නත් පුළුවන්. නැත්නම් මේ දිග හැන්ඩල් එකෙන් උස්සයි යන්නත් පුළුවන් විදිහට තමයි මම මේක කළේ. ඔන්න ඉතින් මම බෑග් එකක් ඉවර කරා. අන්දර වෙනකම්ම වැඩ කරලා. ඉතින් ඔයාලට මගේ බෑග් එක ලස්සනයි නම් මට ලයික් එකක් දාගෙන යන්න. ඔයාලටත් මේ වගේ බෑග් එකක් ඕන නම් මට මැසේජ් එකක් දාන්න. බයි එහෙනම් සුබ දවසක්.